ඒ දෙන්න මේක ඇතුළට මොනවා කරනවද මන්දා? ඒ ගැන හිතලා මගේ පපුවත් රිදෙනවා. ඒ දෙන්න හම්බුනේ නැත්තම් තමයි හොඳ. Dear Mrs. ලේඩීස් වොෂරූම් එකේ මොනවද කරන්නේ? මොකද මේකේ තේරුම? කෑ ගහන්න එපා. අනේ මෙයා මොකද මෙහෙ කරන්නේ? ලැජ්ජ නැත්නම් මේක ඇතුළට එන්න. කලබල වෙන්න එපා. කාට හරි කතා කරන්න. අනේ මේ මගේ වයිෆ්ට සනීප නැතුව ඉන්නේ. මං ආවේ එයාව එක්ක ගන්න. sorry. එන නන්දිනි. excuse me. මෙයාට සනීප නැතුව ඉන්නේ. I'm a doctor. ඉතින් මොකද? මම මෙයාගේ husband. මෙයාට තාම මෙච්චර හොඳ නැහැ. අපි යමු baby. let's go. දැන් එන්න. Mr. Thakur. Doctor. I'm so sorry මං ගොඩක් පරක්කු වුණා. කලින් මං ඔයාලට කෝල් කරා මං හිතන්නේ ඔයාගේ ෆෝන් එකේ ඒ වෙලාවේ බිසීද කොහෙද? මමත් ඒ වෙලාව වෙනත් ඔයාලට කෝල් කරේ. ඒකත් නියම වැඩේනේ. අපි දෙන්නගේම නම්බර්ස් බිසී කරගෙන. මං හිතන්නේ අපි දෙන්නටම වැරදිලා වගේ. අපි දෙන්නම් මේ මීටින් එකට ගොඩක් කැමතියි වගේ. Of course doctor. මීටින් එකට පස්සේ අපිට ගොඩක් වාසි දේවල් ලැබෙයිනේ. මේ මීටින් එකෙන් පස්සේ සිද්ධ වෙන දේවල් වලට මමත් ගොඩක් කැමතියි. And I'm sure මේ මීටින් එක කවදාවත් අපත යන්නේ නැහැ. ඒක දැන් ඇත්ත. Mrs. Rajdeep Thakur ආපෝසරේ මුණ ගැහුණු එකට සතුටුයි. මගේ වයිෆුත් ඔයාව හම්බ වුණාම ගොඩක් සතුටුයි. එන්න ඇතුළේ වාඩිලා නිදහස කතා කරමු. ඔයාගේ වයිෆුත් මෙතෙන්ට එනවා කියලා කිව්ව නේද? of course. එයාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ. ඇත්තටම මේ අයිඩියා එකත් එයාගේ තමයි. ඇත්තද? එන්න please come. හරියට. මට නම් whiskey single malt. එතකොට ડોක්ටර් I will have a beer and my wife will have a wine. ඒ වුණත් ඔයාගේ වයිෆ් කොහෙද ඉන්නේ? එයා එනවා. එයා ඉන්නේ පුදුම හිතෙන වෙලාවක. එයා මොකටද මෙහාට එන්නේ? මොන විකාරයක් නටයිද මන්දා? නන්දිනීගේ බස්සෙන්වත් ඇවිල්ලාද?
මේ ගෑණි නම් This is my wife. Mr. and Mrs. Thakur, meet my wife. मैं तुम्हारी डॉक्टर मौली. Oh, hi Molly. What a coincidence. අවුරුදු ගානකට පස්සේ අපි මෙහෙම හම්බුනේ. පොඩකින්න ඒ කියන්නේ ඔයාලා දෙන්න මීට කලින් හඳුරනවද? ඒකත් පුදුමයි. නැතුව නන්දිනී මෝලි දෙන්න ගොඩක් ළඟ යාළුවනේ. අපි දෙන්න මැරි කරන්නත් කලින්. ඕ මේ නන්දනීද ඔයා මට අර මීට කලින් කිව්වේ? ඔයා හරි ඩොක්ටර්. පස්සේ කාලෙක වැරදි වැටහීම් වගේක් ඇති වුණා. සාමාන්‍යයෙන් යාළුවෝ අතර එහෙම දේවල් වෙනවනේ. සෑහෙන දුරකට මං ඒවට වග කියන්න ඕනේ. මෝලි, සිද්ධ වෙච්ච හැම දෙයක්ම අපි අමතක කරමු. I'm really sorry. නන්දිනී ඔයාව හැම වෙලාවෙම වගේ මතක් කරනවා. සමහර වෙලාවට මෙයා ඔයා ගැන මට මතක් කරලා කියද්දී මං ඒකට කොච්චර දුක් වුණාද? මං වෙනුවෙන් නෙවෙයි. ප්ලීස් නන්දිනී වෙනුවෙන් මේ හැම දෙයක්ම අමතක කරලා දාන්න. ආයමත් සැරයක් අපි අපේ මේ යාළුකම අලුතින් පටන් ගමු. ඔයා සමාවිල්ලුවට පස්සේ මම මොකටද අකමැති වෙන්නේ? අනේ මෙන්න මෙයාගේ ලස්සන දැක්ක ගමන් මට මගේ තරුණ කාලේ මතක් වෙනවානේ. මේ මොකද්ද මේ? මේකත් මේ වෙලාවෙම ඔෆ් වුණානේ. ප්‍රමිලා! चोरी के पीछे क्या है? කොහෙ මක බෑ වුණාද මන්දා? ප්‍රමිලා! තව ටිකයි. ඇයි අම්මේ? මොනවද ඕනි කියන්න? ඔයා ප්‍රමිලාද? ඔයාට තමන් කතා කළේ නෑනේ. ඉතින් ආවේ යන්න මෙතනින්. අම්මේ ඇයි ඔය තරහ ගන්නෙ? ප්‍රෙෂර් වැඩි වෙලාද? ඔව් ඔයාව දැක්කම වැඩි වෙනවා. ඇයි ඔයා මෙහෙන් යන්නේ නැත්තේ? මට සැනසීමෙන් ඉන්න දෙන්න. ඉතින් මෝලි ඔයා දැන් ලොකු ඩොක්ටර් කෙනෙක් නේද? බේබි, මෙයා නිකම්ම ඩොක්ටර් කෙනෙක් නෙවෙයි, ප්‍රසිද්ධ කෙනෙක්. මෙයාට මේ ෆීල්ඩ් එකේ ලොකු තැනක් තියෙනවා. මං දැනන් හිටියා දවසක ඔයා මේ වගේ තැනකට එනවා කියලා. ඔයාට කොහොමද නන්දිනී? අපි ගොඩක් හොඳින් ඉන්නවා. මං නම් දන්නේ මගේ වයිෆ්ට මං ගැන දොසක් කියන්නේ නැති කියලා. හැබැයි මට නම් මේ ලෝකෙ ඉන්න හොඳම වයිෆ් ලැබිලා ඉන්නේ. මේ ඇත්තම මං ගියාත්ම ලොකු පිනක් කරලා ඇති. Cheers to that. ඔයාට මොනවා හරි ඕඩර් කරන්නද හැම්බිරිසාව වගේ නා? වේට ඔයාලා දන්නවද මෑ කකුල ඉස්සලා පූල් එකටත් වඩුණා. හව් කුණා තමයි මෙයාව බේරගත්තේ. Oh, doctor! ඔයාද? Wow! බේබියා ඩොක්ටර්ට තෑන්ක්ස් කරාද? Thank you කියන්න. Thank you so much Dr. Kunal. ජස්ට් කුණා. ඔයා ඉතින් මගේ වයිෆ්ගේ හොඳම යාළුවනේ.
බෙස් ෆ්‍රෙන්ඩ්ස් නෙවෙයි දෙන්නම සිස්ටර්ස්ලා ඩොක්ටර්. දැන් ඉතින් අපි එකම පවුලක්නේ. මේවා අපේම දේවල්. බිස්නස් එකක් දැන් ෆැමිලි එකේම දෙයක්නේ. ඩොක්ටර්. අනේ මට ඔයාලට කියන්න පුළුවන් වුණා නම් ඔයාලට තුමා කොච්චර පාළුවෙන්ද හිටියේ කියලා. ඔයා රාජ්දීප් ගැන කියපු දේවල් හරි කියලා මට ඔයාලට කියන්න පුළුවන් වුණා නම් ඔයා දන්නවද? ඔයාගේ යාළුවා අම්මා කෙනෙක් වෙන්න යන්නේ. ඔයා කොච්චර සතුටු වෙයිද ඒක දැනගත්තොත්. මං කොච්චර දේවල් ඔයාලට කිව්වද? ඔයා නැතුව කොච්චර පාළුවෙන්ද හිටියේ. මං සතුටින් හිටියත් ඔයා දුකින්ද කියලා මට බයයි. රාජ්දීප් වගේ මිනිහෙක් එක්ක ඔයා සතුටින් ඉන්නේ කොහොමද? හැබැයි මේ පාර නම් ඔය වගේ ජරා මිනිහෙක් එක්ක මම ඔයාව තනි කරන්නේ නැහැ. මම ඔයා එක්කම ඉන්නවා. දැන් අපි මුණ ගැහුණානේ. ඔයා රාජ්දීප් එක්ක සතුටින්ද නැද්ද කියලා මම කොහොම හරි හොයාගන්නවා. ඔයාට ලොකු නමක් තියෙනවා ඩොක්ටර්. ඒ වගේම මෝලිට නේද මෝලි? මෝලි? හා ඔයාට කොහොමද දැනෙන්නේ ලොකු ඩොක්ටර් කෙනෙක් වෙච්ච එක ගැන? ඔයා සෑහෙන කාලයක් මෙහෙ ප්‍රැක්ටිස් කරනවානේ. ගොඩක් ප්‍රසිද්ධ ඇති නේද? ගොඩක් යාළුවෝතරේ ඩොක්ටර්ස්ලා. අපි නම් ඉතින් තාම ප්‍රසිද්ධ නැහැ. අපි කවුරුත් දන්නේ නැහනේ. ගොඩක් යාළුවෝ ඉන්නවා. ඒත් හොඳ බැඳීමක් නැහැ. අඳුරන අය නම් සෑහෙන ඉන්නවා. ඒත් යාළුවට යාළුවෝ කියන්න බෑ. පුංචි කාලේ යාළුකම් හරි විශේෂයි. ඒ වගේ බැඳීමක් ආපහු ඇති වෙන්නේ නැහැ. දැන් යාළුවෝ ඇති කරගන්න ටිකක් අමාරුයි. පුංචි කාලේනේ යාළුකම් ඇති වෙන්නේ. ඒ යාළුකම් වල පුංචි කාලේ මතකයන් තියෙනවා. කවදාවත් කැඩෙන්නේ නැහැ. ඒවා හරි ගැඹුරුයි. එයාලගේ තැන දැන් කාටවත්ම ගන්න බෑ. දැන් මොනතරම් යාළුවෝ ඇති වුණත් පුංචි කාලේ යාළුවෝ නම් ගොඩක් සුවිශේෂයි. බඩගිනි ඉන්නේ අපි කෑම ඕඩර් කරමු. අම්මේ මොකද්ද? අම්මේ අල්ලන්න හිතන්න නැත්තම් මාව අයින්ට කියලා මගේ ගාවේ කිව්වනේ නේද අයින්ට කියලා මගේ ගාවේ මගේ දරුවන් මරාගත්ත මදිවට දෙයනේ ආච්චි කොහොමද ඔයා වැටුනේ ඈ ඇයි ආයි පැටලා පෙන්නන්නද ඉන්න මං අවස්සන්නම් කොහෙද අතරස්ථාන උනේ කෑ ගහලා මගේ උගුරත් වේලිලා වතුර එකක් අරගෙන හරි ඉතින් මං අරන් එන්නම් ඉතින් මොන හොස්පිටල් වලද කන්සල්ටේෂන් කරන්නේ? ගයිනෙක්ස් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා නේද? ළමයින්ගේ ඩොක්ටර්ස්ලත් එහෙමනේ. එයාලා තරම් දුර්වල අය තවත් නන්දනි වා මේ හතු බෙදාගත්තේ නැණි ප්ලීස් කන්නකෝ. කුණාල් නන්දනීට මස්රූම්ස් ඇලර්ජි. ඔයා මේවා කන්න. වව්. ඕකට තමයි යාළුකම කියන්නේ. අවුරුදු ගානකට පස්සේ හම්බෙලත් කැමති අකමැති දේවල් මතකයි. බේබි මට ඔය එක කියලා නෑනේ. මෂ්රූම් වලට ඇලර්ජි කියලා? මේ ඒකට කමන්නේ. කෝක මට දෙන්න. ඩොක්ටර් නෝ. ප්ලීස් මම බිල ගෙවන්න. මං ගෙවන්නේ ඩොක්ටර්. ප්ලීස් රාජ්දීප්. අද මගේ වයිෆ්ට එයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් හම්බුණානේ. එයාගේ කැමැත්ත වෙනුවෙන්. ඔව් රාජ්දීප්. මේ පාර අපෙන් ඊළඟ පාර ඔයා ගන්න. අපි ඔයාගේ ගෙදර එනවනේ නේද කුණාල්? යා ෂුවර්. නැතුව දැන් ඉතින් අපි නිතර හම්බ වෙයිනේ. අපි යමුද බේබි? ආව් අපිත් යන්න ඕන. ටේක් කෙයාර්. මොකටද thank you කියන්නේ? මගේ හොඳම යාළුවා මුණ ගැස්වානේ. මොකද්ද දුකක් පෙනුණා. සමහර විට හස්බන්ඩ් විදියට හොඳ ඇති. ඇයි? ඔන්න බලාගන්න මං වගේ ලොක්කම බස්සන හැටි.